හෙලෝ කොහොමද ඔයාලට හොඳින් ඉන්නව නේද? ආදරයෙන් පිළිගන්නෝ මගේ channel එකට. අදත් සොබා දහමේ අපූරු රහසක් අරගෙන ආවා ඔයාලට. කොණ්ඩේ අහුරු පිටින් යනවද? හිස කෙස්වල ප්‍රශ්න තියනවද? කොණ්ඩේ කපලා කොණ්ඩේ වවා ගන්න බැරුව ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට. ඒ වගේ හිස්වලි කරදරෙන් ඔයා ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට ඉතාම වැදගත් වේවි. ඉතින් පේර කියන ශාකය අපිට අපේ රටේ බහුලව තිබෙන ශාකයක්. සොයාගන්න අමාරු වෙන්නේ නැහැ. ඉතින් අපට අවශ්‍ය වෙන්නේ ගොඩාක් පැහිච්ච නැති මෙන්න මේ පේර කොළ. අද හදන්නේ පේරකොළ ටොනික් එක. ඉතින් ගොඩක් අය දන්නවා. නොදන්න අයට තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඉතා ඉක්මනින් කොණ්ඩේ වවා ගන්න වගේම හිසකෙස් ප්‍රශ්න වලට ගොඩාක් උත්තර මේ හෙයා ටොනික් එකෙන් ලැබෙනවා. පේරකොළ ඔයාගේ අවශ්‍ය ප්‍රමාණයට ගන්න. පේරකොළ ගන්නකොට පේරකොළේ පිටපැත්ත හොඳින් බලන්න ඕන. මොකද පිටපැත්තේ පිටි මකුණන්, කෘමි සතුන්, කුඩා පණුවන් ඉන්න පුළුවන්. ඒ නිසා හොඳට බලලා පේරකොළ ටික හොඳින් පිරිසිදු කරගන්න ඕන. දැන් පිරිසිදු බඳනකට අපි පිරිසිදු කරගනිපු පේරකොළ ටික දාන්න. ඒ වගේම උළු හාල් ටිකකුත් එකතු කරගන්න. උළු හාල් වලින් අපේ හිස්වැරි කරදරය නැති කරනවා. ඉතින් අවශ්‍ය ප්‍රමාණයට වතුරත් එකතු කරලා අපිට මේක ලිප තියන්න පුළුවන්. හැබැයි මම මද ගින්දරේ තමයි මේ කොළ ටික තම්බ ගන්නේ. ඔයාගේ අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරන්න. ස්වභාවික සත්කාර කරනකොට හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ අපි ගන්න අමුද්‍රව්‍ය හොඳින් පිරිසිදු වෙන්නත් ඕන. භාජන හොඳට පිරිසිදු වෙන්නත් ඕන. ඔයාලට මේ වෙලාවේ කෝපි කුඩු හැන්දකුත් මේ ටොනික් එකට එකතු කරන්න පුළුවන්. හැබැයි මම නම් දැන් එකතු කරන්නේ නැහැ. දැන් මේ විදියට මද රස්නේ විනාඩි 10ක් 15ක් තැම්බෙන්න හරිනවා. ඉතින් ඔයාලට තැම්බුනන් පස්සේ දැක ගන්න පුළුවන් කොළ පැහැති කොළ ටික දුඹුරු පැහැයට හැරිලා ඒ වගේම කොළ තැම්බුණු වතුර එකත් කහට පාටට හැරිලා. ඒ වගේම මේ වෙලාවේ හොඳ සුවඳක් එනවා. ඔයාලට හිස් කබලට දාලා දරා ගන්න බැරි දුගන්ධයක් එහෙම එන්නේ හොඳ සුවඳක් එනවා. මෙන්න මේ ගානට තැම්බුනන් පස්සේ ලිපෙන් බාලා හොඳටම නිවෙනකන් තියන්න අරින්න ඕන. උණු උණුවේ මේ සත්කාරය කරන්නේ නැහැ. මේ සත්කාරය උදේ පාන්දරත් නැතුව හවසත් නැතුව උදෑසන 10ත් 11ත් අතර කරන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. මොකද පීනස් එහෙම තියන අයට වැඩි වෙන්න පුළුවන්. දැන් මේ හොඳටම නිවුණු පේරකොළ සහ වතුර අපි තම්බ ගනිපු පේරකොළ සහ වතුර දැන් මේ වගේ බ්ලෙන්ඩර් කප් එකකට මේ කොළ ටිකයි වතුර ටිකයි වගේම උළු හාල් මේ ටික දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන. ඔයාලට කොටා ගන්නත් පුළුවන්. මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන. මේ තියෙන්නේ අපි බ්ලෙන්ඩ් කරගනිපු පේරකොළ ටික. ඉතින් මේ වගේ පිරිසිදු රෙදි කඩකින් තමයි මම පෙරා ගන්නෙ. මොකද නැත්නම් මේ පේරකොළ කෑලි අපේ හිස කෙස්වල රැඳුනම ඒක ටිකක් අපහසුයි. දැන් ඔයාලට පේනවා ඇති කහට පාටට දුඹුරු පැහැයකට අපි මේ හදාගනිපු ටොනික් එක තියෙනවා. ඉතින් මේ විදියට හොඳට පෙරා ගන්න. එතකොට අපිට ස්ප්‍රේ කරන්න ගොඩාක්ම ලේසියි. මේ විදියට පෙරා ගනිපු අපේ ටොනික් එක ස්ප්‍රේ බොටල් එකකට දාගන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. එතකොට අපිට පහසුයි. මේ විදියට ස්ප්‍රේ බොටල් එකකට අපිට දාගන්න පුළුවන්. ඇත්තටම මම කලින් අර හදාගනිපු අපේ ටොනික් එකේ කලර් එක පෙන්වුවේ බොටල් එක ටිකක් අවර්ණයි. ඔයාලට පේන්නේ නැති නිසා. ඉතින් තද දුඹුරු පාට තමයි තිබුණේ. පේර ටොනික් එක ඇප්ලයි කරන්න කලින් අපේ හිස කෙස් හොඳින් පීර ගන්න ඕන. ඉතින් හිස කෙස් පීරන විට හිස කෙස් වල අග සිට මුලට ගැට හැරගන්න. ගැට ඉවත් කරගනිපු පිරිසිදු කෙස් වල තමයි අපි මේ ටොනික් එක ඇප්ලයි කරන්නේ. ඉතින් අපි කොච්චර මොන දේවල් කරත් වැඩක් වෙන්නේ නැහැ. අපේ හිස කෙස් පීරන විට අපි දැති ලොකු පනාවකින්
මේ විදියට කෙස්වල අග සිට උඩටයි පීරන්න ඕන. නැත්නම් අපේ හිස කෙස් වැඩි ලෙස ගැලවිලා යනවා. ඒ දේත් මතක තබා ගන්න ඕන. ඒ වගේම හොඳට වතුර බොන්න. ඒ වගේම කොළ කැඳ එකක් සතියකට පාරක් හරි බොන්න ඕන. එතකොට තමයි අපේ හිස කෙස් වර්ධනය වෙන්නේ. ඉතින් ඔන්න දැන් මං හදාගනිපු ටොනික් එක තමයි මේ ස්ප්‍රේ බොටල් එකකට දැම්මම හිස කෙස් වල මුල ඉඳලම අපිට ස්ප්‍රේ කරන්න පුළුවන්. හරියට පැලයකට ස්ප්‍රේ කරනවා වගේ. මෙන්න මේ විදියට කොටස් වශයෙන් වෙන් කරගෙන ස්ප්‍රේ කරනවා නම් වඩාත් හොඳයි. දැන් කියන්න එපා ඔයාගේ කොණ්ඩේ කොටයි කියලා. මගේ කොණ්ඩේ දන හිස ළඟට තිබුණා. ඉතින් මීට අවුරුද්දකට විතර උඩදී මගේ කොණ්ඩේ කපලා මම ඩොනේෂන් කරා. මම වීඩියෝස් වල කිව්වා. ඉතින් මේ අවුරුද්දකට පස්සේ වැවුණු කොණ්ඩේ. දැන් නම් වවන්නේ ඔයාලත් එක්කම. ඉතින් ඔයාලටත් බලා ගන්න පුළුවන් මං කොණ්ඩේ වවන ක්‍රමය. ඉතින් ඔයාලත් කොණ්ඩේ කපපු කෙනෙක් නම් ඉක්මනින් කොණ්ඩේ වවා ගන්න පුළුවන් මේ ස්වභාවික සත්කාර වලින්. තව දෙයක් කියන්න ඕන. ඒ තමයි ඔයාගේ හිස කෙස් වල අග පැලිලා නම් මේ මොන සත්කාරي කරත් වැඩක් නැහැ. පුළුවන් නම් ඒ අගිය පැලිච්ච ටික කපලා මේ සත්කාර කරනවා නම් වඩාත් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් මේ විදියට සෙක්ෂන් කරලා අපිට පුළුවන් උඩ ඉඳන් යටට යට ඉඳන් උඩට හොඳට හිස් කබලට ස්ප්‍රේ කරන්න. හරි දැන් බලමු පේරකොළ ටොනික් එකෙන් අපිට තවත් ලැබෙන වාසි. හිස කෙස් මුල ශක්තිමත් කරලා, කෙස් වැවීම වැඩි කරලා, ඒ වගේම හිස් සොරියන එක අඩු කරනවා. ඒ වගේම බේබි හේර්ස් එන්න උදව් කරන එක තමයි වැදගත්ම දේ. ඒ වගේම අපේ හිස කෙස් කැඩී යාම වළක්වනවා. ඇත්තටම හොඳ ප්‍රතිඵල අපිට මේ ටොනික් එකෙන් ලැබෙනවා. මේ ටොනික් එක හිස් කබලේ මුල සිට අග දක්වා ස්ප්‍රේ කරන්න. ඉන්පස්සේ කොණ්ඩය ගැට ගසා තබන්න. මේ සත්කාරය මම නම් විනාඩි 20ක් වගේ තියනවා. හැබැයි ඔයාට පීනස වගේ තත්ත්වයක් තියෙන කෙනෙක් නම් ඔයාට විනාඩි 10ක් 15ක් වගේ තියලා සෝදා හරින්න පුළුවන්. ඉතින් මම විනාඩි 20ක්ම තියනවා. මොකද මම සතියට දෙපාරක් තමයි මේ සත්කාරය කරන්නේ. ස්වභාවික සත්කාර කරන දවසට මම ෂැම්පු කරන්නේ නැහැ. කන්ඩිෂනර් විතරයි කරන්නේ. මේ තියෙන්නේ විනාඩි 20කට පස්සේ මට මාරම සනීපයි මේ වෙලාවේ නම්. ඇත්තටම මේ සත්කාරය ලොකු පොඩි හැම කෙනාටම කරන්න පුළුවන්. ඒ වගේම ගෑනු පිරිමි ભેදයකින් තොරව ඔයාලට මේ සත්කාරය කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම හොඳ ප්‍රතිඵල තියෙනවා. මේ ටොනික් එක ඔයාලට ඉක්මනින්ම හදා ගන්නත් පුළුවන්. මේ ටොනික් එක හදන අමුද්‍රව්‍යත් පහසුවෙන්ම හොයාගන්න පුළුවන් නිසා ඉතින් අඩුම සතියට දෙපාරක්වත් මේ සත්කාරය කරලා බලන්න. ඉතින් ඔයාලට මාස 1කමාරක් වගේ යද්දී ඔයාලගේ හිස කෙස් වල වර්ධනයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා කරලා මට රිසල්ට් එක කියන්න අමතක කරන්න එපා. ඒ වගේම අපිට මේ ටොනික් එක හදලා ෆ්‍රිජ් එකේ දවස් 2ක් 3ක් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඊට වඩා නම් තියාගන්න එපා. ඉතින් ඔයාලා මේ සත්කාරය කරලා බලන්න මම කිව්වට මට ප්‍රතිඵල ලැබුණු නිසා තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. සබහාදාමට ආදරය කරන්න. එතකොට සබහාදාම අපට ආදරය කරනවා. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් එන්නම්.